හැමෝටම අදත් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන වීඩියෝ මාලාවේ නම තමයි පුංචි විදුලි බලාගාරයක් හදමු කියන එක. මේ වීඩියෝ මාලාවේ දෙවෙනි වීඩියෝ එක තමයි අද මම ගේන්නේ. හයිඩ්‍රෝ පවර් ප්ලාන්ට් එකක් ගත්තාම මේකේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි ටර්බයින් එක, අනික තමයි ජෙනරේටර් එක. අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ මේකේ ජෙනරේටරේ හදාගන්න හැටි. Problem SL. මුලින්ම අපි බලමු මේ සඳහා අපිට අවශ්‍ය වෙන දේවල් මොනවද කියලා. මුලින්ම අපිට මේකේ ජෙනරේටරය සඳහා මෙන්න මේ වගේ ස්ටෙප් අප් මෝටර් එකක් අවශ්‍ය වෙනවා. මේ මෝටරය ගැන මම කලින් වීඩියෝ එකේ සඳහන් කරලා ඇති. අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් ඒක බලලා එන්න. ඊට පස්සේ අපිට අවශ්‍ය නම් මෙන්න මේ වගේ පුලි සෙට් එකක්. මේවා සාමාන්‍යයෙන් එනවා ඔය 3D printer වල වගේ. මේක සෙට් එකම එකට එනවා. පොඩි එකයි ලොකු එකයි. මේවා මිලදී ගන්න කොහෙන්ද කියලා මම පහලින් link එක දාලා තියන්නම්. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මිලදී ගන්න පුළුවන්. ඊට අමතරව අපිට අවශ්‍ය වෙනවා මෙන්න මේ වගේ මේක ඇවිල්ලා මේ ස්ටෑන්ඩ් පෑන් එකක ඇතුලේ අර කැරකෙන කෑල්ලක් වෙනවනේ මේ. මේ පිච්චිච්ච පෑන් එකකින් මේ කෑල්ලක් ගලව ගන්න වෙනවා. ඊට අමතරව තව අපිට අවශ්‍ය වෙනවා මෙන්න මේ වගේ බෙයාරින් කප් දෙකක්. මේකේ බෙයාරින් එකත් එක්කමයි එන්නේ. මේකේ සයිස් එක ඇවිල්ලා මිලි 8 සාෆ්ට් එකට ගැලපෙන්න තමයි මේ දෙක අරන් තියෙන්නේ. මේක අවශ්‍ය වෙන්නේ අපිට මෙන්න මේකට සම්බන්ධ කරගන්න මේ විදියට. මම ඒක සම්බන්ධ කරගද්දී ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මීට අමතරව අපිට අවශ්‍ය වෙන මෙන්න මේ වගේ සැකිල්ලක් හදා ගන්න ඕන මේ සියලුම කොටස් ටික එකට සම්බන්ධ කරගන්න. හරියන අපි දැන් වීඩියෝ එකට යමු. මේක කොහොමද සම්බන්ධ කරන්නේ කියලා මම ඔයාලට පෙන්නන්නම්. මුලින්ම අපි මෝටරේ අරගෙන මෙන්න මේ පොඩි පුලිය මේකට සම්බන්ධ කරගන්න ඕන. මේක ඇලන් කී එකකින් මේ මෙතන ඇන දෙකක් තියෙනවා. ඒක තද කරගන්න පුළුවන්. ඒකට හෙල්ලෙන්නේ නැහැ. අපි ජෙනරේටර් එකේ සියලුම කෑලි ටික සම්බන්ධ කරගත්තට පස්සේ මෙන්න මේ විදිහටයි දිස් වෙන්නේ. ඇත්තටම මෙන්න මේ කෑල්ල නම් අවශ්‍ය නැහැ. මම ඒක ගැලවලා අයින් කරේ නැහැ. ඔන්න ඔය මේ තියෙන ඇරියා. ඒක නැතත් කමක් නැහැ. නිකන් සාෆ්ට් එක විතරක් තිබ්බත් ඇති. දැන් අපිට මෙතෙන්ට පුලියක් සම්බන්ධ කරලා බෙල්ට් එකක් දාලා ඒක කෙලින්ම අපේ ටර්බයින් එකට සම්බන්ධ කරගන්න පුළුවන්. අපි ඊළඟ සතියේ ඉඳන් මේකේ ටර්බයින් එක හදාගන්නේ කොහොමද කියලා කතා කරමු. එහෙනම් මම අදට වීඩියෝ එක අවසන් කරනවා. ඔයගලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් තව කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම channel එක subscribe කරපු නැති අය ඉන්නවා නම් channel එක subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ඔයගොල්ලන්ට අමතක නොකර like එකක් දාගෙන යන්න. එහෙනම් මම අදට වීඩියෝ එක අවසන් කරනවා.
Problem SL. Press the subscribe button.